අපි අද කතා කරන්න යන්නේ ශක්ති අයවැය සම්බන්ධයෙන්. ජීවීන්ගේ ශක්ති අයවැය සම්බන්ධයෙන්. එතකොට මොකක්ද මේ ශක්ති අයවැය කියලා කියන්නේ? ශක්ති අයවැය කියලා කියන්නේ කිසියම් ජීවියෙකුගේ ශක්ති භාවිතයට එරෙහිව ශක්තිය ලබා ගැනීම දැක්වෙන ශේෂපත්‍රය. ඒ කියන්නේ ඔය දැන් පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන්නේ. අන්න ඒ වගේ. කියන්නේ අපි මොනාටද මේ සල්ලි වියදම් කරන්නේ? එතකොට අපි කොහොමද මේ වියදම් කරන්න අදාළ මුදල හොයාගන්නේ? අන්න ඒක දැක්වෙන සටහනට තමයි අපි අයවැය කියලා කියන්නේ. එතකොට මේ ශක්ති අයවැය කියලා කියන්නේ ජීවියෙකුගේ ශක්ති භාවිතයට එරෙහිව ශක්තිය ලබා ගැනීම දැක්වෙන ශේෂපත්‍රය සටහන. හරි. එතකොට මෙන්න මේක අපිට මේ විදියට දක්වන්න පුළුවන්. C සමානයි m ධන u ධන f ධන p. මේ තමයි ශක්ති අයවැයෙහි මූලික ආකෘතිය. එතකොට මේක මේ C කියන එකේ තේරුම තමයි ලබාගත් ආහාර ප්‍රබෝල අන්තර්ගත මුළු ශක්ති ප්‍රමාණය කියන එක. කියන්නේ අපි ගන්න ආහාර ප්‍රබෝල තියෙන සමස්ත ශක්ති ප්‍රමාණය තමයි මේ C වලින් සංකේතවත් කරන්නේ. ඊළඟට මේකේ මේ M වලින් සංකේතවත් කරන්නේ පරිවෘත්තීය ක්‍රියා සඳහා වැය වූ ශක්ති ප්‍රමාණය. M වලින් කියන්නේ මෙටබොලිසම්. පරිවෘත්තීය ක්‍රියා සඳහා වැය වූ ශක්ති ප්‍රමාණය. U වලින් සංකේතවත් කරන්නේ මුත්‍රා පිට කිරීමේදී වැය වූ ශක්ති ප්‍රමාණය. ඊළඟට F වලින් සංකේතවත් කරන්නේ මල ද්‍රව්‍ය පිට කිරීමේදී වැය වූ ශක්ති ප්‍රමාණය. ඊළඟට P වලින් සංකේතවත් කරන්නේ ප්‍රොඩක්ෂන්. එහෙම නැත්නම් නිෂ්පාදනය සඳහා වැයවන ශක්ති ප්‍රමාණය. එතකොට මේ නිෂ්පාදනයේ යටතට අයිති වෙනවා වර්ධනය හා ප්‍රජනනය කියන කොටස්. ඒ දෙකත් අයිති වෙන්නේ මෙන්න මේ නිෂ්පාදනයේ යටතට. හරි. එතකොට මෙන්න මෙහෙම කරොත් අපි මෙන්න මේ ලබාගත් ආහාර ප්‍රභවවල තියෙන මුළු ශක්තියෙන් පරිවෘත්තීය ක්‍රියා සඳහා වැයවන ශක්තිය ඊළඟට මුත්‍රා පිට කිරීම මල ද්‍රව්‍ය පිට කිරීම ට වැයවන ශක්තිය අඩු කරොත් ලබාගත් ආහාර ප්‍රභවවල තියෙන මුළු ශක්තියෙන් ඒ කියන්නේ මෙන්න මේ C වලින් මෙන්න මේ තුන අඩු කරොත් පරිවෘත්තීය ක්‍රියා සඳහා වැයවන ශක්තිය ඊළඟට මුත්‍රා පිට කිරීම සඳහා වැයවන ශක්තිය මල ද්‍රව්‍ය පිට කිරීම සඳහා වැයවන ශක්තිය මේවා අඩු කරොත් අපිට හම්බෙනවා මෙන්න මේ නිෂ්පාදනය සඳහා මෙන්න මේ P සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්තිය. මේක තමයි එතන තියෙන පොයින්ට් එක. හරි. එතකොට ශක්තිය අයවැය මූලික ආකෘතිය තමයි මේක. එතකොට මෙන්න මේ ලබාගත් ආහාර ප්‍රබෝල තියෙන මුළු ශක්තියෙන් පරිවෘත්තීය ක්‍රියා සඳහා වැය වූ ශක්තිය, මුත්‍රා පිට කිරීමේදී වැය වූ ශක්තිය, මල ද්‍රව්‍ය පිට කිරීම සඳහා වැය වූ ශක්තිය අඩු කරපුවාම අපිට හම්බෙනවා මෙන්න මේ ප්‍රොඩක්ෂන් නැත්නම් නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්තිය. හරි. ඊළඟට ශේෂ්ත්‍රයෙන් පරීක්ෂණාගාරයෙන් ලබා ගන්නා ශක්ති මිනුම් මත අපිට එක එක ජීවියගේ ශක්ති අයවැය ගණනය කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයෙන් පරීක්ෂණාගාරයෙන් ලබා ගන්න ශක්ති මිනුම් මත අපිට එක එක ජීවියගේ ශක්ති අයවැය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම ඇයි අපි මේක හොයන්නේ? ඇයි අපි ශක්තිය අයවැය ගණනය කරන්නේ? මේක කරන්න මූලික හේතුව තමයි වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජ්‍ය ශක්තිය. කියන්නේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්තිය ඇස්තමේන්තු කරන්න තමයි අපි මෙන්න මේක පාවිච්චි කරන්නේ. කියන්නේ මේ ශක්තිය අයවැය කියන එක අපි පාවිච්චි කරන්නේ වර්ධනය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය ශක්තිය ඇස්තමේන්තු ගත කරන්න.